ඕඩ එකක් ආවා මං හිතන්නේ ඔයාලටත් පේනවා ඇති මේක ආවේ මැක්ඩොනල්ඩ්ස් වන්තා තුප්පක්කා එකෙන්මයි මං අර විනාඩි 5ක් කිමු කියලා කිව්වේ විනාඩි 5ක් මේ ඉන්න හම්බුන්නේ නැහැ ඕඩර් ආවා මේ යන්න තියෙන කිවිස්තෝ කියන සිටි එකට කිවිස්තෝ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ක 5ක වගේ දුරක් තියෙන ටිකක් අයිසොලේටඩ් සිටි එකක් වන්තාවල කොනක තියෙන එකක් තාම රෙඩිත් නැහැ මේ කලින්කට යුරෝ 7ක් ගෙවලා තිබ්බා හොඳයි ඒක සාමාන්‍යයෙන් කිලෝමීටර මම ආවේ බලතැකි අපිට හරියටම බලා ගන්න බලමු කිලෝමීටර්ස් මම ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර්ස් 6ක් විතර ඇවිල්ලා තියෙන්නේ 7යි ගානක් ගෙවුවා ඒක අවුලක් නැහැ ඕඩේ ගත්ත රෙඩි හරි අරන් එමු Kiitos. Kiitos. Okay, අපි ගත්ත උඩරේ මැක්ඩොනල්ඩ්ස් වන්තා තුප්පක්කා මේක ටිකක් කියන්නේ මෙහෙ අනේ මන් දන්නේ මෙහෙ මේ වන්තාවල තියෙන වන්තාවල තියෙන මැක්ඩොනල්ඩ් වන්තා කියන්නේ මේ මම ඉන්න ඒරියා එකේ මේක සදර්න් වන්තා පැත්ත කියන්නේ නොදර්න් වන්තා කියන්නේ ඔය ටික්කුරිල්ලා ඒ පැත්ත දැන් මම ඉන්නේ සදර්න් වන්තාවල හෙල්සින්කි පැත්තට වෙන්නේ එතකොට මෙහෙ තියෙනවා මැක්ඩොනල්ඩ්ස් තුනක් තුප්පක්කා එකයි කියන්නේ මගේ ගෙවල් ගාව තියෙන එක අපි දැන් ඔය ඕඩර් එක ගත්තේ සස්ලික් කෙබාබ් එක තියෙනෙත් එතනමයි කයිවොක්සලා මැක්ඩොනල්ඩ් ඊට පස්සේ වරිස්තෝ මැක්ඩොනල්ඩ් ඒ මැක්ඩොනල්ඩ් තුනම තියෙන්නේ මේ හයිවේ එකක් අයිනේ කියන්නේ එක්සිට් එකක් ළඟ තමයි තියෙන්නේ දැන් වරිස්තෝ එකට හයිවේ සෙට් වෙනවා මේ මං හිතන්නේ කෙහා 1 එක හරි 3 එක හරි මට එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. කියන්නේ මේ අර රින් රෝඩ්ස් තියෙනවනේ දැන් අපෙත් ඔය ලංකාවෙත් තියෙන්නේ මේ පිටත වටරාව මැද වේගී මාර්ගය කියන්නේ කඩවත කොට්ටාව කෑල්ල. ඒක ඊට පස්සේ ඔය කටුනායකෙන් සෙට් වෙන අර කටුනායක හයිවේකට සෙට් වෙන කෑල්ල මං හිතන්නේ ඒකට කියන්නේ එහෙම ඒ සෙට් එකම. ඒ වගේ මෙහෙත් මේ සිටි එක සෙට් වෙන හයිවේ රින් තියෙනවා 3ක් විතර. දැන් ඒ රින් එක සෙට් වෙන තැන් වල දැන් කයිවොක්සලා එක තියෙන්නේ හෙල්සින්කි තම්පරේ හයිවේ එකේ. ඊට පස්සේ තුප්පක් එකයි වරිස්තෝ එකයි තියෙන්නේ එස්පෝ කොට්කා හයිවේ එකේ. ඒකත් ඔය කියන්නේ ළඟටම යන හයිවේ ටිකක්. කෙනෙක් එක ක්‍රොස් වෙන හයිවේ ටිකක් මහ ලොකු දුරක් නෑ ඔය තුන අතර. හරි අපිට යන්න තියෙනවා කිවිස්තෝ වලට කිලෝමීටර් 4.8ක්. මම මේකේ නම් හයිවේ දාන්නේ නැහැ මේ එයාපෝට් එක පිටිපස්සෙන් පාරක් තියෙනවා මේ ඒ පාර කරදර අඩුයි මේ හයිවේ එක දැම්මොත් එහෙම තෙල් ටිකකුත් පිච්චෙනවා අනිත් එක ටිකක් වටයක් යන්න ඕනි මේ පාර ගියාට පස්සේ මේ මෙතන කලර් ලයිට් දෙකක් විතර තියෙනවා ඒ ටික පාස් කරගත්ත කියන්නේ ඉතින් කිවිස්තෝ වලට ගියා වගේ තමයි පොඩි ස්පීඩ් එකක් තියාගෙන යන්නත් පුළුවන් මේ හයිවේ තරම් නැති වුණත් අර පාඩුවේ යන්න පුළුවන් මේ 50ට තියාගෙන අනිත් එක මේ එයාපෝට් එක පිටිපස්සෙන් යන්නේ කියන්නේ රන්වේ එකේ මං හිතන්නේ ලයිට්ස් තියෙන්නේ ඒ ලයිට්ස් තියෙන හරියෙන් තමයි අපි හරවන්නේ
එන ගොඩක් ළඟ එයාපෝට් එකට මේ හරිය ගොඩක් තියෙන්නේ ඔය මේ වාහන එක්ක සම්බන්ධ කම්පනීස් තියෙනවා. පොලාරිස් එක තියෙනවා. පොලාරිස් තමයි මෙහි අර කොඩ්කොප්ටර්ස් නෙමෙයි කොඩ් සයිකල් කියලා කියන්නේ රෝද 4ක් තියෙන මේ වාහනේ අර නිකන් පොඩි ගෝල්ෆ් කාට් එක වගේ වාහනේ. ඒවා ලොකුවටම මම හිතන්නේ මෙහි කරන්නේ පොලාරිස් එකෙන්. එතකොට මෙහි ගොඩක් මේ හරිය ශිපින් ලොජිස්ටික් කට්ටිය ඉන්නවා. DHL ඊට පස්සේ UPS කියන්නේ ඔක්කොගෙම මොකද මෙතන එයාපෝට් එක තියෙන හින්දා මෙතනින් තමයි ඒ කට්ටියගේ ඔක්කොම මේ කියන්නේ පෝස්ට් එකේ කියන්නේ මෙහි ෆින්ලන්ඩ් වල පෝස්ට් කියන්නේ අපේ ලංකාවේ මේ ශ්‍රී ලංකන් පෝස්ට් වගේ මෙහි තියෙන පෝස්ටි කියලා. පෝස්ටි එකේ ලොජිස්ටික් මේ වෙයා හවුස් එකක් තියෙන්නේ වන්තවල මේ හරිය තමයි. මම ඕඩර්ස් ගෙනල්ලා දීලා තියෙනවා ගොඩක්. හරි අපි දැන් හරවමු. වාලට නම් මං හිතන්නේ පෙනෙයි කියලා. මම මවුන්ට් එකක් ගන්න ළඟදිම මේ තව පොඩි කැමරාවකුත් එක්ක මවුන්ට් එකක් ගන්න ඕනේ. මේ පොඩ්ඩක් තව මාසයක් විතර ගියාට පස්සේ මට ගන්න පුළුවන් වෙයි. නැත්තම් වාලට මේ මං කතා කරන ගමනට ඔහේ බලන් ඉන්න දෙයක් නැහනේ. මම ඒකට ලොකු විසඳුමක් දෙන්නම් ළඟදිම මේ පොඩි මොකක් හරි තව GoPro එකක් හරි අරගෙන මම මේ try එකක් දෙන්නම්. මේ try එකක් දෙන්නම් GoPro එකක් අරගෙන තව ඇන්ගල් එකකින් සෙට් කරන්න වාහනේ ඉස්සරහට හරි. එතකොට මේ අවුලක් නැහැ නේ. එතකොට මෙතනක් තියෙනවා මට එතකොට එඩිට් එකෙන් මැච් එකක් ගන්න පුළුවන්. හරි අපි දැන් කිවිස්තෝ වලට යන ගමන් තියෙන්නේ මේ දැන් වින්ටර් එක ඉවර වෙගෙන එන්නේ මට හිතෙන විදිහට. මොකද ටෙම්පරේචර් එක ලොකුවට යන්නේ නැහැ. -10 -11 එහෙම යන්නේ. දැන් සති දෙක තුනකට කලින් -30 ගියා. කියන්නේ මේ පැත්තේ 30 යනවා කියන්නේ ගොඩක් අමාරුයි. මොකද කියන්නේ අපි ඉන්නේ ෆින්ලන්ඩ් වල යටනේ. කියන්නේ ෆින්ලන්ඩ් වල සදර්න් ඒරියා එකේ උස්සිමා රීජන් එකේ කියන්නේ හෙල්සින්කි වන්තා එස්පෝ ඒ රීජන් එකේ ඉන්නේ. මේ එතකොට ඉතින් මේ පැත්ත එහෙම ගිය සැරේ මෙහෙම ගිහිල්ලත් නැහැ කියලා කියනවා. මොකද මම ආයේ වින්ටර් එක ඉවර වෙනවා වගේ කිට්ටුව ගිය සැරේ. ඔය මේ කලින් ආපු යාළුවෝ හිටියා. යාළුවා කියන විදිහට නම් ඉතින් මේ ගිය සැරේ මෙච්චර මේ සීතලක් තිබිලා නැහැ. මේ සැරේ මේ මුහුද ෆ්‍රීස් වුණ හින්දා ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ. මේ ගිය සැරේට වැඩිය මේ සැරේ මුහුද ෆ්‍රීස් වෙලා හොඳටම කියන්නේ මේ මුහුද ෆ්‍රීස් වුණාට මේ නැව් එහෙම යනවා. ෆෙරි එක එහෙම යනවා. එස්තෝනියා ෆෙරි එක ස්වීඩන් ෆෙරි එක එහෙම යනවා. ඒවා ඉතින් අයිස් බ්‍රේකර්ස් තියෙනවානේ. මම දන්න විදිහට ෆින්ලන්ඩ් වල තමයි ලෝකේ හොඳම අයිස් බ්‍රේකර්ස් හදන්නේ. නැව් කර්මාන්තේ ගොඩක් ලොකුවට ෆින්ලන්ඩ් වල කරනවා මම දන්න විදිහට. මොකද මේ දැන් මම කලින් හිටිය සිටි එක තුරුකු වල තමයි ඔය හොඳම මේවා හදන්නේ ට්‍රූස් හදන්නේ මම දන්න විදිහට. මොකක්ද අපි ඒකට කියන්නේ මේ චේන්ජස් කරගන්නවට එකට යටත් මම හරි මම දන්න තොරතුරු වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන්. නිවැරදි කර ගැනීමට යටත් දන්න විදිහට ෆින්ලන්ඩ් වල තමයි මේ එහෙම හදන්නේ. අයිස් බ්‍රේකර්ස් හදන්නේ මම දන්න විදිහට කොට්කාවල. මම දන්නේ නැහැ හරියට. මම කොහොම හරි මේගොල්ලන්ගේ සීටි 3-4ක් තියෙනවා. ඒගොල්ලෝ බෙදාගෙන හරි ඒක ඔටෝමැටිකලි වෙලා හරි කොහොම හරි තුර්කු වල තමයි ට්‍රූස් හදන්නේ. කොට්කාවල මම දන්න විදිහට අයිස් බ්‍රේකර්ස් ඕ කාගෝ ෂිප්ස්. මම දන්නේ ওই දෙකෙන් එකක්. කොහොම හරි ඔය වගේ සීටි 3-4ක් තමයි තියෙන්නේ ඕකට. මේ වැඩේට. තුරුකුදී අපි ටිකක් සාමාන්‍යයෙන් බලන්න යනවා. ඉතින් ওই ට්‍රූස් එකක් එහෙම ලොන්ච් කරනවා කියන්නේ ලොකු ඉවෙන්ට් එකක්. කියන්නේ ඒගොල්ලෝ ට්‍රූස් එකක් හදනවා අවුරුදු ගාණක්. මේ මම හිතන්නේ ඇමරිකාවට අර කැරිබියන් ලයින් එකට තමයි යවුවේ මේ ට්‍රූස් එක. හරි අවුලක් නැහැ. මේ දෙන්න තියෙන තැනත් මම දන්නවා මේක කරදර තැනක් නෙවෙයි. මේ පාකින් ටිකක් කරදරයි මේ කිවිස්තෝ වල පාට්. මේ කියන්නේ මේක අර නිකන් මම විරුත් කරනවා. මේක නිකන් අර පොඩි ළමයෙක් බිල්ඩින් බ්ලොක්ස් ටිකක් එකතු කරලා නගරයක් හදුවා වගේ තමයි මේ කිවිස්තෝ කියන ටවුන් එක හදලා තියෙන්නේ. බලමු මං හැරෙව්වා. මම හිතන්නේ මගේ තන හරි. අපි බලමු 3D මං හිතන්නේ මේ වටෙන් යන්න ඕනි. අවුලන්නේ මේ මට වටෙන් කාරෙක් ගන්නත් පුළුවන්. පයින් යන්නත් පුළුවන්. පයින් යන්න කම්මැලි එකෙන්ද මේ වටෙන්ම කාරෙක් ගමු.
අර පොඩි ළමයෙක් බිල්ඩින් බ්ලොක්ස් හදලා වගේ තමයි මේ තියෙන්නේ. හරි අකමැති මම එන්න මොකද පාකින් ප්‍රශ්නේ හින්දා පාකින් ටිකට් එකක් ආවොත් යුරෝ 60ක්. ඉතින් යුරෝ 60ක් කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍ය රුපියල් 20000ක් විතර. වැඩක් නැහැ. ඉතින් කියන්නේ පාකින් ටිකට් එකක් ආව කියන්නේ දවසේ ආදායමෙන් භාගයක්වත් ඔව් භාගයකට කිට්ටු ගාණක් යනවා. ඉතින් එතකොට අර මේ කියන්නේ වැඩක් නැහැ දවස මුදවලා. මම ඉතින් එහෙම මොනවත් කරන්නේ ඕන මගුලක් කරගන්නයි කියලා මේ යන එක ගෙදර. මොකද මේ අර ඊට පස්සේ ඉතින් පුදුවන්න හිතෙන්නෙත් නැහැ මේ අර කම්මැලි වෙනවා. හරි මෙහෙම කාර් එක දාලා යන් ඩබල් සිග්නල් එක දාලා යනවා. එතකොට ඉතින් පොඩ්ඩක් මේ කන්සිඩර් කරනවා අර වෝල්ට් ෆුඩෝරා බෑග් ටික එහෙමත් තියෙනවනේ මං ගාව. මේ කියන්නේ මං කාර් එකේ පොඩ්ඩක් පේන්න තියලා තින්නේ ඒවා. එතකොටත් ඔය පාකින් ලියන කට්ටිය ප්‍රයිවට් කම්පැනිස් දෙක තුනක්ම තියෙනවා මේ. ඒගොල්ලෝ තමයි මේ පාකින් වලට ටිකට්ස් දෙන්න ඉෂුව කරන්න යාලට බලය තියෙනවා. ඒ තැන් වල සමහර තැන් තියෙනවා හැම තැන් වලම නෙවෙයි. හරි අපි යමු 3D හරි සාමාන්‍යයෙන් මේ දොරේ මෙහි කෝඩ් වලින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. කෝඩ් තියෙනවා තව මේ ඇපාර්ට්මන්ට් එක රින් කරන්න පුළුවන්. අපිට යතුරු නැහැ නේද මේ කැම දෙන්න. හරි අපි බලන්න ඕනේ යාමට බලන්න බැරි වුණා 97. හරි මේ අපිට කෝඩ්ස් නැහැනේ මේ සෝරි මේ යතුරු නැහැනේ. ඒකින්ද මෙහි ඩෝ කෝඩ් තමයි තියෙන්නේ. ගොඩක් අලුත් ඒවා නම් අර මේ ඩෝ බෙල් එකක් තියෙනවා. අපිට ඇපාර්ට්මන්ට් එකේ නම්බර් එක ගැව්වට පස්සේ නම්බර් එක ගහලා ඩෝ බෙල් එක දැම්මට පස්සේ කෙලින්ම යනවා මේ. හරි ඔයාලට මගේ මූණ බලා ගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට ඒක දාන එකක් නෑ හැබැයි මේ මොකද මේ මම කොණ්ඩේ රවුල කපලා නෑ තාම. මේ පොඩ්ඩක් වැද්ද වගේ ඉන්නේ මේ දවස්වල සීතල හින්දා කොණ්ඩේවත් කපා ගන්න හිතෙන්නේ නෑ. අපෝ ගමන් ඔළුවට සීතල ගහනවා. මට ෂුවර් නෑ ෆ්ලෝ එක දාලා නෑ මේ. හරි මට තව එකක් නෙවෙයි තව එකක් උරට යන්න වෙනවා. මොකද මේ ෆ්ලෝ එක දාලා නැතුනම අර සමහර වෙලාවල් ඇපාර්ට්මන්ට් වල ගහලා තියෙනවා ෆ්ලෝ ප්ලෑන් එක. දැන් මේකේ ගහලා නැහැ. මම හිතන්නේ යටටට්ටුවේ ඇත්තේ මොකද මම මේන්ටේන් එන්ට්‍රන්ස් එකේ නෙවෙයි ආවේ. හරි බලමු මේක වෙන්නේ නැති ෂුවර් එකටම. හරි. මේක තමයි. මේක තමයි. හරි. මේ පැත්ත නෙවෙයි මම මේ දොර හරිනේ පැත්තෙන්ම තියනවා. මොකද ඒතකොට කස්ටමර්ට මේ ගන්න ලේසියිනේ. හරි දැන් ඉතින් මෙහින් ඕඩර් එකක් දුන්නොත් හොඳයි. මං කිවිස්තෝලේ එහෙම ඕඩර්ස් ගන්න ආසත් නැහැ. මේ දුන්නොත් එහෙමයි නැත්තම් එහෙමයි. මේ මම කිවිස්තෝල ගත්තා වගේ නෙමෙයි. හරි කරදරයි මේ පාර්ට්මන්ට් හොයන්නයි තුනේ පොඩි පොඩි කියන්නේ චුරි චුරි ඕඩර්ස් දෙන්න. මෙහෙ ගොඩක් දුරට යනවා හරි අඩුයි. හරි හරි එන මොකද දුන්නේ නැහැ. මොකද අද ඩිමාන්ඩ් එක අඩුයි. අද මේ අඟහරුවාදනේ. අද ඉතින් ටිකක් ස්ලෝ. එතකොට මේ දුන්නේ නැහැ. අවුලක් නැහැ. මම ආවේ 12යි කාලට 12:00මාරට වගේ මං ඉන්නේ නැත්නම් මට හරියට මතකත් නෑ ආවේ කීයද කියලා. දැන් සාමාන්‍ය යුරෝ 12ක් විතර ගහගත්තා. ඔය තමයි ඇඩ්ඩලා නෑ 12ක් විතර වෙයි මං හිතන්නේ යුරෝ. කියන්නේ මගේ පැයට ටාගට් එක තියෙන්නේ යුරෝ 10ක් 12ක් විතර. යුරෝ 10ක් කියන්නේ ඉතින් රුපියල් 3500ක් විතර නේ. රුපියල් වලින් හදන්න බෑ. අර ඒක කියන්නේ මමත් ඕක මුලින් ආපු කාලේ කරා බට් මේ කියන්නේ මෙහි සල්ලි උපයන්න පුළුවන් විදිහ සහ වියදම් කරන විදිහත් එක්ක මේ අර රුපියල් වලට මට ඉතින් අර මොකක්ද අර අයියෝ බෑග් එකේ පටියක් එළියට වැටලා ඒකට කොහොම වෙන්න ඕනේ දේ වෙලා හොදන්න වෙනවද ඩැප් බෑග් එක මේ හරි වාහනෙත් ඉතින් අවුලක් නෑ. මං කලින් පැද්දේ මේ ටිකක් පරණ වාහනයක් 2003 රෙනෝල්ට් කියන්නේ මේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේ ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ අර ක්විඩ් එක වගේ නෙවෙයි ඉන්දියන් එකක් නෙවෙයි. මේ රෙනෝල්ට් එකේ ක්ලියෝ කියලා වාහනයක් මම හිතන්නේ ක්විඩ් එකටත් ඒගොල්ලෝ ඉන්ස්පයර් කරලා තියෙන ඔය ක්ලියෝ එක තමයි.
මේ රෙනෝල්ට් එකටත් එහෙම ඉන්ස්පයර් කරගෙන තියෙන්නේ ක්ලියෝ එක තමයි මම දන්න විදිහට මම හරියටම දන්නේ නැහැ ඔය මේ මට කියන්නේ මම ඔය සාමාන්‍ය රිසර්ච් කරනකොට හම්බෙච්ච දේවල් තමයි ඉතින් මම මේ කියන්නේ ගොඩක් වෙලාවට ඉතින් වැරදි වෙන්නත් පුළුවන් සමහර දේවල් අතරින් පතර හරියන්නත් පුළුවන් හරි අපි රිවර්ස් එකක් ගහමු මේ මගේ කාර් එකේ රිවර්ස් කැම් එක තාම මට හයි කරගන්න බැරි වුණා මේක අර ප්‍රියස් එලි මොඩල් එකේ හන්දා මේකේ මේ රිවර්ස් කැම් එක ඇවිල්ලා තිබ්බේ නෑ මගේ මේ Apple CarPlay තියෙන Android player එකක් ගහලා තිබ්බේ කලින් ඕන ඒ වුණාට මේ රිවර්ස් කැමරාව ගහලා නැහැ මම දැන් රිවර්ස් කැමරාවත් මේ ගෙනාවා AliExpress එකේ හයි කරගන්න ඕනි ඒකට නම් මේ මෙකෙනික් කෙනෙක් හොයාගන්න ඕනේ මේකේ අර මේ ප්ලාස්ටික් මෝල්ඩින්ග්ස් එහෙම මේ ගලවන්න ඕනේනේ මට ඒ වගේ මේ සියුම් මර ටිකක් අමාරුයි ඉතින් මේ කතන්දරේ දරුණුයි එතකොට කැඩලා ගියොත් එහෙම ඔබ මේ ගේන්න ඉතින් ආය සති දෙක තුනක් බලන් ඉන්න ඕනේ එතකොට එපා වෙනවා. හරි අපිට නෑ ඕඩර් එකක්. ඒ නිසා අපි ආපහු යනවා මගේ බේස් ලොකේෂන් එකට. බේස් ලොකේෂන් එක ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ. මේ ඔයාලට තේරෙයි මම යද්දි කියන්නේ දන්න කට්ටිය දැනගනි කොහොමද ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට ලොකු තේරුමක් නැති වෙයි බට් මෙහි ඉන්න කට්ටිය වෝල්ට් දුවන කට්ටිය ෆුඩ් වර දුවන කට්ටියට තේරෙයි මොකද්ද ලොකේෂන් එක කියලා මම ඉන්නේ කයිවොක්ස්ලා ලොකේෂන් එක තමයි මගේ ගෙවල් තියෙන්නේ තේ හරිය ඇපාර්ට්මන්ට් එක එතකොට මේ කයිවොක්ස්ලා කියන තැන තමයි මම බේස් කරගෙන ඉන්නේ මොකද මට ගෙදරට දුවලෙන්න ලේසි ඔය රූම් එකකට යන්න වුණත් නැත්නම් කාලේ එන්න වුණත් හදිස්සියට ඒ නිසා මම ගොඩක් දුර යන්නේ නැහැ මොකද ඒරියා එක ගොඩක් ලොකුයි මගේ account එකේ මේ වන්ත account එකක් එතකොට මට ලොකු ඒරියා එකක් තියෙනවා දුවන්න මම ඕන්නම් ඒ වුණාට ඉතින් මේ කම්ෆර්ටබල් විදිහට දුවනවා දැන් යද්දි නම් මේ හයිවේ දාන්නේ නැහැ අපි හයිවේ දාවේ නැහැ නේ අපි හයිවේත් නෙමෙයි ආවේ හැබැයි දැන් යන්නේ ඒ පාර නෙමෙයි දැන් තව බෑක් රෝඩ් එකක් තියෙනවා මේ කයිබොක්ස්ලා කියන්නේ සිල්වෝල පැත්තටම යන්න ඔය මම මගේ බේස් ලොකේෂන් එක පැත්තට යන්නම ලොකේෂන් එකක් තියෙනවා සිල්වෝල කියලා පැත්තටම යන්න මේ ඒ පාරෙන් හිමීට දානවා මොකද මේ හයිවේ යන්න ඕනේ නැහැ. ඉතින් මේ වෙලාවේ එහෙම ලොකුවට ඕඩර්ස් තියෙන වෙලාවකුත් නෙමෙයිනේ. මොකද ලන්ච් රෂ් එක ඉවරයි. ලන්ච් රෂ් එක ඉවරයි කියන්නේ. හරි කෝල් එකක් එනවා. අපි මේ යාළුවෙක්ට කතා කරලාම බලමු. මේ අපේ ටෙලිෆෝන් කෝල් එක අත රෙකෝඩ් වුණා මම ඒ වුණාට ඒ රෙකෝඩ් වෙච්ච එක මේ එඩිට් එක අයින් කරනවා. යාළුවෙක් කතා කරේ මාත් එක්කම මේ තුර්කු ඉඳලා අපි දෙන්නම තමයි ඉතින් මේ හෙල්සින්කි වලට මූව් වුණේ. කියන්නේ යාගේ වයිෆ්ට ජොබ් එකක් හම්බුණා මටත් IT part time එකක් හම්බුණා සහ මේ වෝල්ට් account එකක් හම්බුණා දෙන්නටම අපි ඒ නිසා හෙල්සින්කි වලට මූව් වුණා. අපි දෙන්නම. කියන්නේ අපි දෙන්න ඉන්නෙත් apartments මේකම building එකේ අපි ගත්තේ. කියන්නේ අපිට ලේසි ඉඳා. කියන්නේ අපිට එහෙම කවුරු හරි කෙනෙක් ළඟ ඉන්නවා නම් ඇත්තටම හොඳයි මේ වගේ රටක නැත්තම් මේ සමහර කියන්නේ ඒක මේ ප්‍රශ්නයක් නෙවෙයි අර ලේසි ඉතින් වැඩ කරගන්න. කියන්නේ වීකෙන්ඩ් එකට සෙට් වෙනවත් ඉතින් තනියම සෙට් වෙනවට වැඩිය මේ කාත් එක්ක හරි මේ යාළුවෙක් එක්ක ඉතින් එහෙම පොඩි පාටියක් දාන්න තියෙනවා නම් ඉතින් හොඳයි මොකද මේ වින්ටර් මන්ත්ස් කියන්නේ එහෙන ඩාර්ක් මන්ත් නේ. එහෙම මොකක් කරේ නැති වුණොත් අර මේ පොඩ්ඩක් ඔළුව අවුල් යනවා. කියන්නේ වැඩ විතරක්ම කර හිටියොත් එහෙම මේ මොකද ඉරේලිය දකින්න නෑ සමහර දැන් සාමාන්‍ය ජනවාරි ෆස්ට් වීක් එකේ එහෙම ඉරේලිය තිබ්බෙම නෑ මං හිතන්නේ සතියක් එකමාරක් විතර අදත් මේ පොඩ්ඩක් තියෙනවා ඉරේලිය නෑ කියන්නේ මේ සම්පූර්ණ ඩාර්ක් කියන එක නෙමෙයි ඔයාලටත් පේනවානේ අර මේ ඉරක් කියලා එකක් එහෙම ලොකුවට පේන්න නෑ හැම වෙලාවම ක්ලවුඩි වගේ තමයි තියෙන්නේ හරි අපි මෙතනින් හරවමු ඩිමාන්ඩ් එක 1.1 මම ඔය ඩිමාන්ඩ් එක මොකක්ද කියලා මේ ටිකක් කියන්නම් ඉතින් ඔයාලත් එක්ක කතා කරන්නේ මම මේ වීඩියෝ එක කරන්නෙත් මේ ඩිමාන්ඩ් එක කියලා කියන්නේ දැන් මම දුවන්නේ කියන්නේ මම මේ වෝල්ට් එක මගේ account එක මට ඒරියාස් 3ක් දුවන්න පුළුවන් මම ඔයාලට මේ නම් කියන්නම් ඔයාලා දන්නේ නැති වෙයි ඉතින් ඉන්ට්‍රස්ට් කට්ටිය ටිකක් ඔය Google Map එකේම ගහලා බලන්න මේ ෆින්ලන්ඩ් ඉන්න කට්ටිය නම් ඉතින් දන්නවා ඇතිනේ මට ඒරියාස් 3ක් තියෙනවා මට තියෙන්නේ මේ මට දුවන්න පුළුවන් වන්තා මුවර්මාකි මාටින් ලක්සෝ වරිස්තෝ ඔය මම දුවන ඒරියා එක කියන්නේ ඒකත් එක ඒරියා එකක් ඊට පස්සේ තියෙනවා වන්තා තම්මිස්තෝ යුම්බෝ ඒ කියන්නේ ඔය එයාපෝට් ඒරියා එක තම්මිස්තෝ සහ යුම්බෝ කියන්නේ ඔය එයාපෝට් එක අපට හරිය තමයි ඔය ඒක තව ඒරියා එකක් තව මට තියෙනවා වන්තා ටික්කුරිලා වාර්ලා
ඔය කියන්නේ මං ගැන නදන් මේ ගැන් පොඩක් උඩ පැත්තර වෙන්න වන්තවල වන්ත සිටික් කියල ඇත්තරම කියන්නේ ඒ පැත් අපි මේ වන්ත හිටිය කිවට කියන්නේ වන්තා කියන්නේ ඒ හරියට ටික්කොරිල්ලා වාරලා පැත්ත මේ ඒක තව ඒරියකත් දැන්ව ලොකු ඒරියා එකක් මං හිතන්න ෆින්ලන්ඩල තියෙන මම දන්න හරිට මට හිතන විතර ෆින්ඩන්ල තියෙන වෝල්ට් දුවන එකෙන් ලොක්කුම ඒරියායක තියෙන වන්ත ඒරියායකට ගැන ඔයගේ ඒරියස්තුමට කඩනවා කියන්න එත් එක ලොකු කියනකන ඕකේ මම දුවන්නේ මුවර්මාගේ මාටින් ලක්සෝ අරිස්තෝ කියන හරි තර මගේ ගෙවල්වල තියෙන සාමාන්‍යයෙන් සිටිය එක නෙමේ ජස්ටාරම හන්දිය වගේ කියලා අපි කියන්නේ ඒ මුවර්මාකි මුවර්මාක කියලා කියනවා ම කියන්ද මුවර්මාක් කියලා ප්‍රනවන්සිේෂන්ස් තාම බැහැ පචන් දෙක තුනක් පුළුවන් ෆිනිශ් කතා කරගන්න එකෙන් ඕඩස් ටික දාගෙන මච්චක් ගහන්න පුළුවන් ඒ වුණාට එතනින් එහා දෙයක් කරගන්න බෑ තාම මේ ඔහොම තමයි ඉතින් සිද්ධිය වෙන්නේ පෙට්‍රල් ටිකක් ගනම් මෙහෙ ගණන් කියන්නේ යුරෝ 1.6ක් විතර වගේ කොට තමයි මං ගහන්නේ දැන් මම ඊයේ ෆුල් කරා ඊයේ උදේ ෆුල් කරේ ඊරියක් වැඩියෙන් දිව වෝල්ට් 1 කිලෝමීටර් 200ක් විතර දිව දවසට එකකින් දැන් තෙල් ටික පිච්චිලා තියෙන්නේ මේ කොහොමත් ආයේ බ්‍රහස්පතින්දා වගේ ගහන්න වෙයි මට මේ කියන්නේ මගේ මම මේක කරන්නේ බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරලා කියන්නේ මම කරන්නේ මගේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදියට තමයි මම මේ වෝල්ට් දුවන එක කරන්නේ එතකොට මට මෙහෙ තියෙන මේ කම්පැනිස් දෙකයින දැන් තියෙන්නේ කියන්නේ කම්පැනිස් තුනක් තිබ්බා පෙට්‍රල් කියන්නේ කන්සියුමර්ස්ලාට විකුණන නෙස්ටි කියලා එකක් තියෙනවා මම හිතන්නේ නෙස්ටි කියන එක තමයි ලොකුම එක මෙහෙ තියෙන්නේ මට මම දන්න විදියට තව මේ ටිබොයිල් කියලා තිබ්බා ඒක රෂියන් එකක් කියලා කියනවා මම හිතන්නේ ඉතින් මොකක් හරි පාර්ට්නර්ෂිප් එකක් හරි මොකක් හරි කේස් එකක් තියෙන්නේ නැත්තේ ටිබොයිල් එකේ මේ ලුක් ඔයිල් කියන කම්පැනි ඒගොල්ලන් දැන් නෑ කොහොම හරි දැන් මම හිතන්නේ ඕටම් එක ඉවර වෙද්දිම යාලා මේ යාලගේ වැහුවා ඔක්කොම දැන් මම දන්න ටිබොයිල් දෙක තුනක්ම තියෙනවා මේ යාලා වැහුවා ඉතින් කැමරාව පැත්තට ගිහිල්ලා දැක්කෙත් නෑ කැමරා මේ මවුන්ට් එක හරියන්නේ නෑ නේ මේ බෙල්ලේ සීන් එක ඒකට මොකක් හරි අපි කරගමු ඉන්නකො මම ඒකට මොකක් හරි සොලියුෂන් එකක් දෙන්නම් ඔයාලා මේ වැඩි ගණන් ගන්න එපා ඒක මේ මේකට පොඩි සොලියුෂන් එකක් දෙන්නම් මට මේක මට මේ අන්කම්ෆර්ටබල් ඔයාලට මෙහෙම කැමරාව තියෙනවා මොකද මේ නෑ මේ කැමරාව හොඳයි මේකේ මේ මවුන්ට්ස් ටිකක් එහෙම ගන්න ඕනේ මං මේක මේ Insta 360 Go Ultra කියලා මං හිතන්නේ ඒක තමයි Go Ultra කියන එක මේ කැමරාව අවුලක් නෑ කැමරාව හොඳයි මේ මේක ඩිටැච් කරන්නත් පුළුවන් පොඩ් එක වෙනම මේ කැමරාව එහෙම ලොකු කරදරයක් නෑ මේ අද අපි කතා කරේ තෙල්නේ ඔව් මේ මට ඔය ST1 තව තියෙනවා ST1 කියලා එකක් ඒක මං හිතන්නේ ෂෙල් එකෙන් ගැලවෙච්ච එකක් වෙන්න ඕනි මං දන්නේ නැහැ හරියටම ෂෙල් කියන්නේ ඇමරිකන් කම්පැනියක් නේ මං දන්න විදිහට ඇමරිකන් මං දන්නේ ඇමරිකන් වෙන්න ඕනි මේ ෂෙල් එකෙන් ගැලවෙච්ච එකක් වෙන්න ඕනේ මොකද මේ ෂෙල් කියලා මං දැකලා තියෙනවා කලින් ඉමේජස් මේ ST1 එකේ මට බිස්නස් මේ account එකක් තියෙනවා මට යුරෝ 1500ක් වෙනකම් මාසෙකට තෙල් ගහන්න බිස්නස් කාඩ් එකක් තියෙනවා අර කෝපරේට් කාඩ් එකක් වගේ ඒක හින්දා මම මේ ෆුල් කරනවා ඉතින් මගේ තෙල් ටික ඉවර වෙන්න ලඟ වුණාම මේ කියන්නේ අඩු දවසක් බලලා ෆුල් කරලා දානවා දවස් 45කින් කියන්නේ තෙල් ගහලා නෙමෙයි කියන්නේ දැන් මේ මාසේ 30කින් නම් ගෙවරන ලබන මාසේ 15 වෙද්දි තමයි ඉන්වොයිස් එක මම ගෙවන්න ඕනේ මට දවස් 15ක පොඩි ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවා මේ තෙල් ටික ගහගෙන ගෙවන්න ඒ හින්දා මේ ලොකු අවුලක් නැහැ දැන් මගේ ඒරියා එකට කිට්ටු කරලා තියෙන ඩිමාන්ඩ් එක 1.0 වුණා ඒ කියන්නේ ගොඩක් අඩුයි අද පොඩ්ඩක් ඉතින් ඉන්න වෙයි අද පොඩ්ඩක් නෙවෙයි අද පොඩ්ඩක් හොඳට ඉන්න වෙයි වගේ මට හිතෙන විදියට ඩිමාන්ඩ් එක 1.0 කියන්නේ ගොඩක් අඩුයිනේ ඔයාලා මේ සෙටප් එක යූස් කරනවා නම් මට කියන්න මම මොකද්ද කරන්න ඕනේ මේ මයික් එකට මොකද මයික් එකක් මට ගන්න හිතෙනවා මොකද මට මේ ගොඩාක් කම්ප්ලිකේටඩ් කරගන්නත් බෑ මොකද මම ඕඩර්ස් දෙන්න තැන් වල යනවා මේක ගොඩක් හයිලයිට් වෙන්නත් බෑ කියන්නේ මේ කට්ටිය ප්‍රයිවසි එකට කැමති කියන්නේ කොහොමත් එයාලගේ මම මූණු දාන්නේ ඒ වුණාට රෙකෝඩ් වෙනවා කියලා දැනගත්තාම මේ ඔෆෙන්ඩ් වෙන කට්ටිය ඉන්න පුළුවන් මේ රටවල මොකද මෙයාලා ගොඩක් ප්‍රයිවසි එකට කැමති සහ පාඩු ජීවත් වෙන මිනිස්සු මේ මම මේ මිනිස්සුගේ මූණු පෙන්නලා බ්ලොග් එකක් කරන්න ගියාට මේ ඒ නිසා ඔයාලා කියන්න මට කොහොමද හොඳ කියලා මේ කැමරාව තියෙනවා දැනට එච්චරයි තියෙන්නේ තව ඉතින් එඩිටින් කරගන්න පුළුවන්
මේ තව කාරකට මොකක් හරි පොඩි ඉස්සරනම් ආවනේ අර GoPro session කියලා. හැබැයි ඉතින් මේ වගේ බැටරි කරදරයිනේ බැටරි පොඩි බැටරි තියෙන්නේ නේ. ඔව් ඉතින් මට දවස් හැබැයි මට charge කරන්නත් පුළුවන් කාර් එකේ මේ 120 watt type C charger එකක් මන් තියන් ඉන්නේ මේ අර ලැප් එකත් ගහන්න පුළුවන් එකක්. මොකද මං කාර් එකේ ඉඳගෙන මේ වැඩ කරනවා ඔය මේ මගේ IT වැඩ ටික මම කාර් එකේ ඉඳගෙන සමහරලාට කරන වෙලාවල් තියෙනවා. ඒ හින්දා මේ හරි මගේ ලොකේෂන් එකට මම දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි යාළුවත් ඇවිල්ලා. එහෙනම් අපි අර ගහන්නවත් තැනක් නැහැ. අවුලක් නැහැ මෙතනින් ගහගමු හිමීට. මේ ඩක් එළියට බහලා බලමු ඕඩර්ස් නම් අඩුයි වගේ. මොකද වාහන තියෙනවා බරපන්තියෙන් මේ ටිකක් අද දරුණු වෙයි වගේ. අවුලක් නැහැ ඉතින්. මොනවත් අපි සතුටින්. හරි එහෙනම් අපි හමු වෙමු.